අද ආව දඹුල්ලේ. ඒක මම දඹුල්ල විහාරයටත් ආවා. පට්ට අවුවක් තිබ්බේ. අවුව තිබ්බට මේ දැන් පොඩි වැස්සක් සෙට් වුණා. දැන් නාගෙන රස්නෙට නාගෙන ඉන්නේ නිකන් රස්නය කරත්තලා තියෙද්දි නාගත්තා. අතන පොඩි වහලක් තියෙනවා ඒ හැරියට. මෙන්න මෙතන ඉස්සරහ. බලු වැස්සක් වහින්නේ. හෙලෝ කොහොමද කට්ටියට? ඉතින් අද ආව දඹුල්ලේ මගේ බයික් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් ඉවර වෙලා ආදායම් බලපත්‍රය හදන්න ආවා. ඒක මම දඹුල්ල විහාරයටත් ආවා. පට්ට අවුවක් තිබ්බේ. අවුව තිබ්බට මේ දැන් පොඩි වැස්සක් සෙට් වුණා. දැන් නාගෙන රස්නෙට නාගෙන ඉන්නේ නිකන් රස්නය කරත්තලා තියෙද්දි නාගත්තා. බලමු මොකද වෙන්නේ කියලා. මුලින්දම මම වීඩියෝ ක්ලිප් ටික දාන්න කතා කරන්න ගත්තේ දැන් තමයි. පට්ට මහන්සි. කාලේ කිනි කන්දක් නැකි. දැන් නම් හොඳ ගන්න. ගාඩියත් එක්ක වතුරත් මිශ්‍ර වෙලා සර්ට් එකත් පෙඟිලා. කලින් එක සැරයක් ආවා. වෙසක් හරි පොසොන්නර එක. කොහෙද මේ යන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් එදා ඊට පස්සේ බැස්සා පහලට. දැන් තමයි උඩට යන්නේ. බල වෙස්සස්ට එක්තුණා. කන්නක් පේනවා නිකන් පිදුරංගල වගේ. පිදුරංගල නන්නේ වෙන්නේද? සීගිර තියෙන දඹුලලා ඉන්නේ කියන්නේ මොනවා වෙයිද දන්නේ නැතන. සෙරප්පු දාන් යන්නත් බෑ, බෑග් ගෙනියන්නත් බෑ. එතකොට සෙරප්පුත් ගලවලා බෑගුත් ගලවලා යන්නේ නේ දැන්. පට්ට වැස්ස සෙට් උනා. කැත වැඩේ වෙන්නේ.
බලමු. ඔය හරි අස්සක රින්ගන් එනවා දැන්. අතන පොඩි වහලක් තියෙනවා ඒ හැරියට. මෙන්න මෙතන ඉස්සරහ. පට්ට වයිබ් එක හැදුවා. බලු ඇස්සක් වහින්නේ. Вниз. А если вода течет вниз вверх? Это против давления.
Короче, так, это существует так. Вот вода. Снизу вверх течет. И дальше вот эти все рисунки рыбы, они в сторону течения. И потом вот эта вода падает сюда. බහිනවා පිස්සු බල්ලා වගේ තෙමුණා. එමුණ සපත්තත් එහර. දැන් අපි බහිනවා මිතුරේ. මෙන්න මෙතන view එක පේනවා සුපිරියට. දඹුල්ල නගරේ. මේ සපත්තු දෙකටත් මේ කකුල් කැපෙනවා වගේ යනවා. මම ඉල්ලුවේ සයිස් එක නෙවෙයි කඩේ එක දුන්නේ ගන්න දාසේ. ඌ ඔයාට මේ සයිස් ගැලපෙනවා කියලා ගැලපෙනවා තමයි දාන්න පුළුවන්. ඒ කකුල් කැපෙනවා හිර වැඩි. මෙන්න මෙහෙමයි මම දැන් මෙතනට ඇවිල්ලා ඉඳගත්තා. මෙන්න මෙහෙම. මම දැන් මෙතනට ඇවිල්ලා ඉඳගත්තා මේ ගල උඩ බහින තැන තියෙන. එතකොට මෙතන දඹුල්ල නගරේ පේනවා. ඒ අතින් මාරට බලාගත්තා හැකි ඈතින් සීගිරිය පේනවා. මෙන්න මෙතන සීගිරිය තියෙනවා. මෙන්න මෙතන සීගිරියයි පිදුරංගලයි දෙකම පේනවා. මේ GoPro එකෙන් zoom කරන්න බෑනේ. මෙතන පල්ලෙහා තමයි බුදු පිළිම තියෙන්නේ. දැන් නම් මේ රස්නෙට පොඩ්ඩක් වේලෙනවා ඇඟ. නිකන් අර දැන් තියෙන්නේ පෙඟිච්ච රස්නයක් රෙදිවල එහෙම. සපත්තුත් ගලවගෙන ඉන්නේ. ෂේප් එකේ දැන් ඉතින් සපත්තුත් දාගෙන මෙතන හුලම් පාරක් හදන සප හුලම් පාරක්. මේ ඊට පස්සේ යනවා බකමුණ පැත්තෙන් යන්න මේ බස් තියෙනවා. බකමුණ පැත්ත කියන්නේ මචංලා මේ ඔයාලට පේන මේ පේන කෑල්ලේ මේ පැත්ත. දකුණු පැත්තෙන්. ඒ කියන්නේ මේ කෙලින්ම පාරක් තියෙනවා. ඒ කෙලින්ම පාර තමයි බකමුණ පාර. ඒ කියන්නේ මෙහෙම මේ කඳු තියෙන පැත්තට. එතකොට නුවර පාර කියන්නේ මේ පැත්තට යන්න තියෙන පාර. ඒ පාරෙන් තමයි පොළොන්නරුවට යන්නේ සාමාන්‍ය හබර්න පැත්තෙන් එහෙම. දැන් මේකේ බකමුණ පාරෙන් ළඟයි අපිට. මේ බකමුණ පාරනොත් පොළොන්නරුවේ බස් යනවා එකක් අල්ල ගන්න පුළුවන් වුණොත් බකමුණ පාරේ පොළොන්නරුව බස් එකක් අල්ල ගන්න පුළුවන් වුණොත් එහෙම ගොඩ. එතකොට ඉක්මනට යන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම පොළොන්නරුව තියෙන්නේ මෙහි. ඔය පැත්තෙන්. අර වටයක් යන්නේ හබර්නේ බස් රූට් එකෙන්. මම ආවේ බස් රූට් එකේ. ඇවිල්ලා හබර්න ඉඳන් කුරුණෑගල පාරට හැරෙන තැනින් බැස්සා ටක් ගාලා. ඊට පස්සේ කිලෝමීටරයක් විතර පයින් යන්න උනා ලයිසන් එක හදන්න බයික් එකේ. එහෙනම් කොල්ලෝ අපි බහිනවා දැන් පහලට අපි බහිනවා. ඒ වගේම තමයි දැන් තමයි දැක්කේ මේ කැම් එක පිහනකොට ලෙන්ස් එක පිහනකොට කැම් එකේ ඩිස්ප්ලේ එකට ටෙම්පරේචර් එකක් ගහලා තියෙනවා. ඒ ටෙම්පරේචර් එක පුපුරලා. ඒක පේන්නේ නැති වෙන්න නිකන් මකුළු දෙලක් වගේ
එන්න හීනියට මකුළු දෙකේ වගේ එන්න හීනීටක් තියෙන අර ෆෝන් වල වගේ කුඩු වුණාම නෙවෙයි. හොඳට බහින්න තියෙනවා පල්ලෙහා.